ඔන්න අද අපි යනවා බස් එකේ නගලා නුවරට. මේ තමයි අරන්තගේ බර්ත්ඩේ ට්‍රිප් එක. බස් එක කියන්නේ අපි යන්න ඉන්න තැනට පොඩ්ඩක් කාර් එක යන අමාරු හින්දා. පැය 3ක විතර ජර්නි එකකින් පස්සේ ඔන්න අපි නුවරට ආවා. හැබැයි අපි ඉස්සෙල්ලාම ගියේ කටට රහට බත් කටක් කන්න නුවර දලදා මාලිගාව එහෙම නැත්නම් ක්වීන්ස් හෝටල් එක ගාව තියෙන රයිස් ඇන්ඩ් කර කම්පැනි එකට. මේකේ කැමරා හයි කියලා හැමෝම කියලා තිබ්බයි. හින්දා අපි ගියා try කරලම බලන්න. කන්නත් කලින් දැක්කම බඩ පිරෙන මෙනු එකක් තමයි මේක. ඒ වගේ මේගොල්ලන්ගේ ප්‍රයිසස් උත් හරිම රීසනබල්. මේ අයිතිකාර ජොකියෝ දෙන්න මේ ඉන්නේ. එහෙනම් අපි කමු. කොහොමද පොල් කට්ටේ වයිබ් එක? කාලා බිලිවරලා අපි පික්නික් එකක් කෝල් කරා අපේ ප්‍රොපර්ටි එකට යන්න. දැන් වෙලාව 2ට විතරයි. කැන්ඩි ටවුන් එකේ ඉඳලා අපේ මේ ප්‍රොපර්ටි එකට ඒ කියන්නේ බවුලාන එස්ටේට් එකට පැයක් විතර ගමනක් තියෙනවා. ඒ කියන්නේ කිලෝමීටර් 25ක් විතර. මේක තියෙන්නේ ගලහ පැත්තට වෙන්න. මෙතනට වාහනෙන් එන්න පුළුවන්. නමුත් අපි පොඩ්ඩක් බය හිතුණා. මොකද පාර ටිකක් පටුයි කියලා කිව්වා. හැබැයි පාර කාපට් කරලා හොඳට මේන්ටේන් කරලා ලස්සනට තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ එනවා නම් බය වෙන්න එපා. වාහනේ එන්න පුළුවන්. චුට්ටක් විතර පොඩ්ඩක් ඉතින් රිවර්ස් කරලා එහාට මෙහාට අරගෙන පොඩි ගේම් එකක් දෙන්න වෙයි. But it's all worth it. Trust. අපි දෙන්න ඉතින් දැන් මේ ආපු ගමන් පොඩක් රිෆ්‍රෙෂ් වෙලා ප්‍රොපර්ටි එක පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරලා පොඩි ගමනක් යන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. මේ ප්‍රොපර්ටි එකට කියන්නේ බවුලාන එස්ටේට් by මණියම්පති. ඔයගලන් දන්නවනේ කොළඹ වල තියෙනවනේ මණියම්පති එකක් මේක ඒගොල්ලන්ගේම තවත් ප්‍රොපර්ටි එකක්. ඒ හින්දා ඉතින් ක්වොලිටි එක ගන්න ස්ටෑන්ඩඩ්ස් ගැන නම් වරි වෙන්න දෙයක් නෑ. හරිම ලස්සනට හරිම එක්ස්ක්ලූසිව් විදිහට ලක්ෂරි විදිහට මේන්ටේන් කරනවා. හැබැයි ඉතින් අපේ රූම් එකේ නම් හරි වීඩියෝ එකක් ගන්න මට ටිකක් අමතක වුණා. මේ මම වෙන පර්පස් එකකට ගත්ත වීඩියෝ වලින් තමයි චුට්ටක් ක්‍රොප් කරලා දැම්මේ. මේ බලන්නකෝ මේ ඔක්කොම මේ තියෙන ෆිටින්ග්ස් ඔක්කොම අර කොලෝනියල් බ්‍රිටිෂ් ඒ කාලේ තිබ්බ ඒ බ්‍රෑන්ඩ්ස් වලින් ඒ ලුක් ඇන්ඩ් ෆීල් එක එන විදිහට තමයි හදලා තියෙන්නේ. Thank you. මොනවද මේක? lemon අපි නෑ දැන් අර ට්‍රෙක් එක යනවනේ. අද යනවා. ඔව්. ට්‍රෙක් එක යන්නේ දැන් අර. අරන්ත දන්නේ නෑ යාගේ බර්ත්ඩේ එකට පොඩි සර්ප්‍රයිස් එකක් මෙතන ඕගනයිස් කරලා තියෙනවා. එයාන් අරේ ගිහිල්ලා ප්‍රොපර්ටි එක එක්ස්ප්ලෝර් කරනවා. එතන හදලා තියෙනවා පොඩි ෆයර් පිට් එකක්. Hi. මේ ප්‍රොපර්ටි එක ඇතුලේ තියෙන කෝසිනස් එක වගේම තමයි ඊට වඩා වැඩි එළියේ තියෙන natural beauty එක. ඔයගොල්ලන්ට පේනවනේ මෙතන තියෙන view එක. Oh, it's worth dying for. Ready to go? Ooh. Let's go. අපි දෙන්නත් යනවා මොකද්ද බෙල්වුඩ් view point එකට. ඒක තියෙන property එකේ ඉඳන් about 900 meters. මෙයා තමයි අපිත් එක්ක යනවා. නම මොකද්ද? ප්‍රදීප් තමයි අපි එක්ක යන්නේ. අපි අද පෙකෝ ට්‍රේල් 1 එක කරන්න හිටියේ. ඒක කරන ගමන් කරලා ඉවර වෙලා තමයි මෙතනට එන්න හිටියේ. but they call it off. ඒකට අපිට යන්න තැනක් නැති වුණා. ඒ වුණාට අපි දෙවෙනි අධිරේකන් ට්‍රිප් එක කන්ටිනියු කරා. ඒ හින්දා අපිට දැන් යන්න ට්‍රේල් එකකුත් නැති නිසා අපි හිතුවා බෙල්වුඩ් එකට යන්න කියලා. Let's go with us. දැන් වෙලාව 4:10 විතර ඇති. අපේ ටාගට් එක පහමාර වෙනකොටයි මෙතන ඒ කියන්නේ බෙල්වුඩ් පයින් ගස් තියෙන පැත්තට ගිහින් view point එකට ආයෙ එන්න sunset එකට around 6. That's our target. ඔය ඈතින් වතුර වලවල් වගේම පේනව නේද? ඒ තමයි වික්ටෝරියා රිසර්වෝ එක. ඒක හරියම ලස්සනට මෙතනට පේනවා. ඔන්න අපි කතාවෙන් වටපිට බල මීටර් 900ක් විතර ඇවිල්ලා. ඒ කියන්නේ මෙතන තමයි බෙල්වුඩ් view point එක තියෙන්නේ. හැබැයි අපි මෙතනට දැන් මේ වෙලාවේ නගින්නේ නැහැ. තාම අපිට වෙලා තියෙන හින්දා අපි ඉස්සෙල්ලාම යනවා බෙල්වුඩ් අර පයින් ගස් තියෙන පැත්තට. ඒ ගිහිල්ලා එන ගමන් තමයි view point එකට යන්න හිතන් ඉන්නේ. මේ අවුව දවස්වල කැම්පින් කරන කට්ටිය එහෙම පොඩ්ඩක් පාරිසවෙන් ඉන්න ඕනි. සිගරට් එකක් එහෙම දාලා එහෙම ඇවිල්ුණොත් එහෙම ඉතින් එනවාද ගින්දර. view point එක ගාව ඉඳන් මීටර් 100ක් විතර ඇවිදන් ඉඳි මෙන්න මේ ගලක් උඩ තියෙන පුංචි කෝවිලක් තිබ්බා. ඉතින් අපි නැගලා බැලුවා කොහොමද ඒකේ පෙනුම කියලා. බවුලාන බංගලෝ එකේ ඉඳන් මේ බෙල්වුඩ් පයින් කැලේට යන්න කිලෝමීටර් 2කමාරක් විතර තියෙනවා. ඔන්න ඔය කඩේ ගාවින් තියෙන උඩ පාර ගියා නම් ඉතින් වරදින්නේ නැහැ.
යන්න ඕනි යන්න අර හෙට. මම දැක්ක මිනිස්සු එක්ක යනවා. ඒක නේද යනවා. අපිට හම්බුණා මේ ට්‍රේල් එක පටන් ගන්න තරම් වගේ ලස්සන කෝවිලක්. ඕගලන් එනවා නම් ඕගලන්ට මෙන්න මෙතනට නම් එන්න පුළුවන්. මෙතනින් වාහනේ පාක් කරලා උඩට යන්න පුළුවන්. අපි ඉතින් අපිට වාහනේ නැහැ නේ හොටෙල් එකේ නම් අපි ඇවිදන් ආවේ. කතා කරනවා යටිහිත මොනවදු කියනවා ජීවිතේ විඳිනවා නුරු බෙම හොනියේ ඉඳන් මේ බලන්න ඉතින් මේවට එන්න දෙන්න ටික අහන්න දෙයක්ද මේ කන්ත එච්චර උස නැති වුණාට නගින එක නම් ටිකක් චැලෙන්ජිං. මොකද මේ දුර පාට කොටසේ තියෙන චූටි රවුම් වෙච්ච බොරළු වගේ නිකන් ගල් වගේ. ඉතින් එතකොට කකුල තිබ්බ ගමන් ලිස්සලා යනවා. තනකොළ කොටෙන් යන්නත් පුළුවන්. නමුත් ඒවත් වැහලා නිසා ඒවත් ලිස්සනවා. ඒනොට ඉතින් අපිත් අතෑරියේ නෑ කොහොම හරි අමාරුවෙන් බඩ ගාගෙන හරි නැග්ගා ඉතින්. ඒ වගේම අපි දැක්ක මේක නගිනකොට සහ විශේෂයෙන් බහිනකොට කට්ටිය ලිස්සලා වැටිලා තුවාල වෙනවා. ඒ හින්දා ඔයගොල්ලොත් එනවා නම් ටිකක් පරිස්සමෙන්. අපි කන්ද මුදුනට නගිනකොට හවස 5යි කාලේ විතර වුණා. ඒ වෙලාවේ චුට්ටක් අඳුරු වැටිගෙනත් වෙනවා. මොකද වහින්නත් වගේ පොඩි පොදයකුත් ගියා. ඒ වගේම හරිම සීතලයි. හොඳටම හුලං. වස්සානේ එල්ලියා මම මදේ බෙම් හොරා මම යෝයාගේ දැන් හිමිකාරයා මං හිතන්නේ මේක දවල්ට තමයි නගින්න හොඳ. මොකද උඩට නැග්ගාම හොඳට සීතල හුලං එන හින්දා අර මහන්සි එහෙම නැති වෙලා යනවා. ඕගොල්ලත් එනකොට පොඩි අය එහෙම එනවා නම් ඒගොල්ලන්ගේ කන් එහෙම වැහෙන්න සීතලට තොප්පි එහෙම අරන් එන්න වෙයි. මං කලින්ම කිව්වනේ මේක නගිනවට වඩා අමාරුයි බහින එක කියලා. මොකද කොයි වෙලේ හරි ලිස්සලා ගිහිල්ලා මූණ ගහක වැදිලා දත් ටික බඩට යන්න තියෙන chance එක ගොඩක් වැඩි. යේ! අපි මේ කන්ද නැගලා බහිනකොට හවස 5:45 විතර වුණා. එතකොට අපිට තේරුණා අර අනිත් view point එක තියෙන්නේ අපේ බංගලෝ එක ගාව. ඒකට ගිහින් බලන්න තරම් අපිට වෙලාවක් නැහැ කියලා. ඒ හින්දා අපි මෙතනට වෙලාම චුට්ටක් වෙලා ඉඳලා sunset එකත් බැලුවා. දැන් ගින්න සැරටම යනවා. ඔයගොල්ලෝ දැන් මට ගන්න බැරිුණා. අන්න අර හේ උඩට යනවා ගින්න තියෙනවා. අපි දැන් ඉතර කණින් අපු කෝවිල ගාව. උදේට නැගිට්ටත් මේ vlog එක දාන්නම් guys. මේ තව ගින්නක් තව ටිකක් එහාට එන්න තව පොඩි ගින්නක් තියෙනවා. මෙතන තමයි view point එක තියෙන තැන. අපි මේක පහු කරන් ගියේ. මෙතන අපේ බංගලෙකට about 900 meters අපේ දෙන්න යනවා. උදේ වෙද්දි තමයි ඉතින් ෂුවර් නැත්තේ. මාර ලස්සනයි. අපේ දෙන්නත් එක්ක යනවා කියෝ. හරිම හොඳයි ප්‍රදීප්. 6 මාට විතර අපි ප්‍රොපර්ටි එකට ඇවිල්ලා දැන් වොෂ් එකකුත් දාගෙන 7:00 විතර එද්දී අපි ආව අපේ ඩිනර් එක ගන්න. මම මේගොල්ලන්ට එන්න කලින්ම කියලා තිබ්බා අරන්තගේ බර්ත්ඩේ එකට තමයි අපි එන්නේ කියලා. Yay! Happy birthday! Oh, this is cute. ඒගොල්ලන්ම තමයි මේ හැම දෙයක්ම ලෑස්ති කරේ. මම කියලා නෙවෙයි. හරිම thoughtful. Are you happy? My boy. රාට නම් එළියේ ටිකක් සීතලයි. මමත් ජර්සි එකක් දාගෙන ඉන්නේ. ඒ වගේම තමයි මෙතන අර ලයිට් පොලියුෂන් නැති නිසා අහස එහෙම තරු මාර ලස්සනට පේනවා. මෙතනට වෙලා මුළු රෑම උනත් ඉන්න පුළුවන්. හරීම ෂෝක්. ඒ වගේම තමයි මේගොල්ලන්ගේ කෑම බීම ගැන කිව්වොත් එහෙම මේගොල්ලන්ගේම in-house chef කෙනෙක් ඉන්නවා. ඒ හින්දා ඔයගොල්ලන් කැමති ශ්‍රී ලංකන්, වෙස්ටර්න්, ෆ්‍රෙන්ච්, ඉටාලියන් ඔය එක ජාති කෑම කිව්වම මේගොල්ලන් හදලා දෙනවා. අපි ඉල්ලුවේ අපිට pumpkin soup එකකුයි with garlic bread තමයි අපේ starters විදිහට. ඊට පස්සේ අපේ main course එක විදිහට අපි chicken ඉල්ලුවේ, chicken with herbs and some vegetables. කෑම හරිම රහයි. ඒ වගේම තමයි මේගොල්ලන්ගේ service එක so good. හරිම attentive, හරිම caring. So yeah, this is the end of the day 1 and see you in day 2.